කොහොමද ඉතින්? ඔන්න මේ පාර මං ඔයාලව එක්කන් යන්න හදන්නේ ෆේමස්ම ප්ලේස් එකකට. K-drama fans ලා නම් මේ තැන ගැන දන්නවා. එහෙනම් එන්න ඉතින් අපි යමු. මම දැන් බෝට් එකෙන් රට පනින්නයි හදන්නේ. ඔයාලත් එනවද මාත් එක්ක යන්න? මම දැන් ඉන්නේ හොංකොං ෆෙරි ටර්මිනල් එකේ. මෙතනින් මම මැකව් වලට යන්න ස්පීඩ් බෝට් එකක් තෝරගත්තා. බෝට් එකට බෝඩින් වෙන්න තියෙන්නේ 10:30ට. දැන් මම මේ ඒකට යන ගමන්. හැමදාම මාත් එක්ක ට්‍රේන් එකේ ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා එක්ස්පීරියන්ස් තියෙන ඔයාලට අද අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ තමයි ස්පීඩ් බෝට් රයිඩ් එක එක්ස්පීරියන්ස් එක. එන්න අපි යමු. ඉතින් මේ පේන්න තියෙන්නේ අපි දැන් යන්න හදන බෝට් එක. මං කලිනුත් මැකව් ගිහින් තියෙනවා. කලින්ගේ මම බස් එකේ. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් බස් එකටත් වඩා මම ගොඩක් කැමති බෝට් රයිඩ් එකක් කරන්න. මොකද බෝට් එක හරිම කම්ෆර්ටබල් බස් එකට වඩා. අනිත් එක හරිම ඉක්මන්. ඉතින් ඒක නිසා තමයි මේ පාර මම මැකව් යන්න බෝට් එක තෝරගත්තේ. අපි එහෙනම් මැකව් ගිහිල්ලා හොංකොංද මැකව්ද ගොඩක්ම හොඳ කියලා බලමු. මං හිතනවා මේ ව්ලොග් එක ඔයාලා ගොඩක් මාත් එක්ක එන්ජොයි කරයි කියලා. කියන්න තව විශේෂ දෙයක් තියෙනවා. ඔයත් K-drama ෆෑන් කෙනෙක් නම් මේ තැන අනිවාර්යයෙන්ම ඔයා දන්නවා. මොකද Boys Over Flower ටෙලිඩ්‍රාමා එකේ ෂූට් කරපු ප්ලේසස් කීපයකටත් මම යන්න බලාපොරොත්තු වෙනවා. මොකද මමත් K-drama බිග් ෆෑන් කෙනෙක් නිසා. අද මට මේ ගමන ගොඩාක් විශේෂයි. ඒ මොකද හොංකොං වලින් පිට මගේ සෝලෝ ට්‍රැවල් ව්ලොග් එකක් වෙන නිසා. ඉතින් මම දැන් ගොඩාක් එක්සයිටඩ් වෙලා ඉන්නේ. වෙල්කම් ටු මැකව්. ඔන්න දැන් අපි ඉන්නේ මැකව් වල. ඉතින් මම මෙතන ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා අවශ්‍ය කරන ඩොකියුමන්ටේෂන් වැඩ කටයුතු ටික කරගෙන එක්සිට් වෙනවා. ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ ලස්සන මැකව් සිටි එක. ඇත්තටම මැකව් කියන්නේ හොංකොං වගේම චීනයට අයිති තවත් එක සිටි එකක්. ඉතින් මේකේ වැඩිපුරම කියන්නේ මැකව් වැඩිපුරම ෆේමස් වෙලා තියෙන්නේ ගැම්බ්ලින් වලට. මැකව් කියන්නේ කාලයක් බටහිර යටත් විජිතයක්ව තිබුණු සිටි එකක්. අදටත් මේකේ අපිට බටහිර ගෘහ නිර්මාණ ලක්ෂණ බලා ගන්න පුළුවන්. ඇත්තටම මෙහි ඇවිදිනකොට හිතෙන්නේ අපි යුරෝප් රටක ඉන්නවා වගේ කියලා. ඔයාලා මේ දකින ලස්සන බිල්ඩින්ස් ඔක්කොම ඇවිල්ලා ගැම්බ්ලින් ප්ලේ කරන්න පුළුවන් තැන්. ඉතින් මේ හැම එකක්ම විවිධ තේමාවල් යටතේ යුරෝපයේ විවිධ ගොඩනැගිලි විවිධ ස්ථාන අනුස්මරණය කරමින් ගොඩනගපු අනුරූ තමයි මෙහි තියෙන්නේ. යුරෝපය වටේම එක දවසින් ගිහින් එන්න පුළුවන් මෙහෙට ආවොත්. Hello, welcome to Venice. හොව් දැන් බලන්න එපා මැකවල හිටපු මං කොහොමද වෙනිස් ආවේ කියලා. හායි යාළුවනේ, මම දැන් ඉන්නේ මැකව් වල වෙනිස් කියන හොටෙල් එකේ. මේකට ආවොත් අමතක නොකර ටිකක් ගැම්බ්ලින් ප්ලේ කරලා ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න. මේ හොටෙල් එක සම්පූර්ණයෙන්ම මධ්‍යකාලීන යුරෝපීය චිත්‍ර සහ ගෘහ නිර්මාණ ශෛලිය මත තමයි ගොඩනගලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකට ආවහම යුරෝපීය ප්‍රසිද්ධ චිත්‍රවල ආකෘති දැක බලා ගන්න පුළුවන්. ඇත්තටම ඔයාලට හිතේ ඔයාලා ඉන්නේ යුරෝපයේ කියලා. කියන්න අමතකුණා. ඔයාලට වෙනීසිය ආසියාවට ඉඳලා රසවත් ආහාර වේලක් රස විඳින්නත් chance එක තියෙනවා. Boys Over Flower එකේ සම ලොකේෂන්ස් විදිහටත් මේ හොටෙල් එක යූස් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ, මම දැන් ඉන්නේ මැකව් වල තියෙන තවත් එක හොටෙල් එකක. මේකේ නම තමයි Galaxy. මේකේ ලස්සන ලයිටින් සිස්ටම් එකක් එක වෝටර් ෆවුන්ටන් එකක් තියෙනවා. බලන්නකො කොච්චර ලස්සනද කියලා.
නේක වර්ණ විදුලි ආලෝක ධාරා මැද්දේ රටාම වෙන වතුර. හරිම ලස්සනයි නේද? In addition, a variety of food and beverage items and duty-free products are on sale on. 为了您的安全，在航行期间，请您在座位中坐好并尽员的指示。请注意，法 ඔන්න ඉතින් දවසෙම මැකාව් වල ඇවිදලා හොඳට මම එන්ජොයි කරා මගේ ට්‍රැවල් ඩේ එක. ඉතින් දැන් මම හදන්නේ බයි බයි මැකාව් කියලා කියන්න. දැන් ස්පීඩ් බෝඩ් එකේ ඉන්නේ. දැන් ඉතින් ආය මගේ සුපුරුදු රටට යන්න තමයි සූදානම. back to Hong Kong. ඉතින් ආදරණීය මැකාව්, මං ආයෙත් දවසක එනවා ඔයාව බලලා යන්න. ඉතින් ආයෙත් එනකන් බයි බයි මැකාව්. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි තවත් ලස්සන වීඩියෝස් බලන්න දිගටම මගේ channel එකත් එක්ක රැඳී ඉන්න කියලාත් මතක් කරනවා. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න හොඳේ. ආයෙත් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye bye.